Hi, welcome back to my YouTube channel. ඉතින් අද ගොඩ දවසකට පස්සේ මම vlog එකක් කරන්න ආවේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මගේ voice එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. මොකද මට හොඳටම අසනීපයි දවස්වල සෙම හැදිලා ඉන්නේ. ඉතින් කතා කරගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේ vlog එක ගේන්න අතරම තරක් උනේ. මම මයික් එක ළඟට කතා කරනවා මට කතා කරාට සත්‍ය එළියට එන්නේ නැහැ. ඉතින් මේක නිසා මේ මයික් එක පහලින් සෙටප් කරගත්තට ඔයාලට ඇහෙන්නේ නැති වෙයි කොහොමත්. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට වොයිස් එක කරන්නේ. ඉතින් අපි බලමු මොකද මම අද vlog එකේ තියෙන්නේ කියලා. මම ඔයාලත් එක්ක කලින් share කරගත්ත vlogs වලදී කිව්වා අපේ පාට ගන්න අලුත් දේවල් යාගේ බඩවලට එකතු වෙන අලුත් දේවල් මොනවද කියලා ඒ ගන්න වෙලාවට මම පෙන්නන්නම් කියලා. මොකද අර එකපාර ගත්තේ නෑ. දකින්න වෙලාවට හැමදේම අර ගන්න ආස හිතෙන දේවල් අර ගන්නවා. ඉතින් ඒක නිසා ඉතින් අදත් පොඩි ස්ටොක් එකක් තියෙනවා වලට පෙන්නන්න. අලුතෙන් මම එකතු කරගත්ත දේවල්. ඉතින් අපි බලමු මොනවද මම අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි අදත් මම ආදරෙන් මතක් කරනවා ඔයාලට මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මම අරගෙන තියෙන්නේ කියලා. අපේ බබාට අලුතින් ගත්ත තැන් සහ ඒ වගේ මිල ගණන් මොනවද කියලා බලමු. මම මයික් එක මේ විදිහටම තියාගන්නවා. එක අතකින් ඔයාලට පෙන්නන්න මොනවද අරන් තියෙන්නේ කියලා. මොකද මම මයික් එක සෙටප් කරගත්තොත් ඔයාලට ඇහෙන්නේ නැහැ මම කියන එක. මට ඊතරමටම අමාරුයි. ඒක නිසා මේ හයියෙන් කතා කරන්නත් බෑ. මේ ඔක්කොම කිරිනවා. ඉතින් ඒක නිසා අපි මේ විදිහට කොමාරි vlog එක කරලා බලමු. ඉතින් මුලින්ම තියෙනවා මෙන්න මේ වගේ ස්ලීපින් සූට්. මම කලිනුත් අරගෙන තියෙනවා ස්ලීපින් සූට්. ඉතින් ඔයාලා දන්නවා මම ගන්නේ no limit එකෙන්. ඉතින් මේක මම ගත්ත එකක් නෙමෙයි ඇත්තටම. අපේ අම්මා තමයි මේ ටික අරගත්තේ යාළුවා ක්ලාස් එකේදලා. ඉතින් මේකේ තියෙනවා මෙන්න මේ ග්‍රීන් කලර් එක. එතකොට මේකත් ග්‍රීන් කලර් එකම තමයි. මේ තුනම එක පැක් එකක් 1400යි තුනේ පැක් එක උනේ. ඉතින් මේක විතරයි අර අලුතෙන් දාලා තිබ්බේ යාළගේ මේ කලෙක්ෂන් එකට. අනිත් හැම එකම අර එයාලගේ තියෙන කලවම් වෙලානේ. ඉතින් ඒකට අපි ගාව එකේ ඒ සෙට් වලින් තියෙන එකක් හරි අපි ගාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒව ගත්තේ නැහැ. ඉතින් මේ සෙට් එක විතරයි තිබ්බ නිසා මම මේක ගත්තා. මේක අර නිව් බෝර්න් සයිස් කියලා කිව්වට චුට්ටක් ඊට වඩා අපිට ලොකු වෙනකන් අඳන්න පුළුවන්. දැන් මේක නම් ඇත්තටම සයිස් එක පොඩක් පොඩි. මම ඊට කලින් ගත්තේ ඔයාලා දකින්න ඇති ඒ වගේ ඇත්තටම අර නිව් බෝර්න් කිව්වට මාස 3කින් පස්සේ මාස 6 විතර වෙනකන් වගේ අඳන්න පුළුවන් ඒවා. ඉතින් මේක මම හරි ආසයි මේ සූට්ස් වලට. ඉතින් ඒ නිසා මේ ටිකත් අරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ රෝල පිලෝස් ඔයාලට මතක ඇති මම කලින් අරන් තිබුණේ රෝල පිලෝස් දෙකයි. ඉතින් මට කොට් එක සෙට් කරලා ඔක්කොම කරලා බලනකොට මට හිතුණා තව රෝල පිලෝස් දෙකක් විතර ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම රෝල පිලෝස් දෙකකුයි තව මේ වගේ කලි පැංච ඉන්න මේ පිලෝ කේසස් දෙකකුයි අරගත්තා. මේ කොට්ට දෙකට නම් උනේ 795ක් වගේ. එතකොට මෙන්න මේ මොකද පිලෝ කේසස් දෙක එකත් 890ක් හරි ඒ වගේ ගාණක් උනේ. මේවා මේ ටික ගත්තේ මම ටික වර්ධන බේබි කෙයා එකෙන්. ඉතින් ඒක ඇත්තටම හරි ලස්සනයි. ඔයාලා ගිහින් බලන්න. මම කලින් ඔයාලට වීඩියෝස් කරලා තියෙනවා. මම ගොඩාක් බබාගේ බඩට පර්චේස් කළේ පිලක් වර්ධන එකෙන්. ඒකම මම ආයෙ ගත්තා. කලින් වීඩියෝ එකේ පෙන්නනවා වගේ මෙන්න මේ වගේ අර මස්ලින් බ්ලැන්කට්. ඒ කියන්නේ මට මේව එකපාර ගන්න හම්බුනේ නෑ. මොකද අර ඩිසයින්ස් මම ආස කරන ඩිසයින්ස් තිබ්බේ නෑ. ඉතින් ඒ නිසා
අර දකින වෙලාවට තමයි මේ ටික එකතු කරගත්තේ. ඉතින් මේක හරිම ලස්සනයි. ඒ නිසා මේක ගත්තා. මේක 1290ක් වගේ ඉන්නේ. මම කලින් ගත්තේ Cool Planet එකෙන්. ඒක වුණා 1890ක් 1890ක් විතර වුණා. අනේ මම දන්නේ මේක දෙකම මැටීරියල් එකයි. ඒ තිලකවර්ධනගේ ප්‍රයිස් එක අඩුයි. ඇයි කියන්න දන්නේ නැහැ. ඉතින් මේක ලස්සනනවා මේක ගත්තා. ඉතින් මේකම මේවා මෙන්න මේ සෝප්ස් ඉතින් මේවා නම් කොහොමද ඕනේ වෙන දේවල් මේකත් අපේ අම්මා දැකලා අරගත්ත එකක්. මේක 90ක් හරි වගේ ගාණක් වුණේ මේක ගත්තේ තිලකවර්ධනකින්ම තමයි. මේව නම් ඉතින් ගොඩාක් මම දැනට අරගෙන තියෙනවා. මේ හරි දැක්කම ආස හිතෙනවා. එයා අරගෙන තියෙනවා. ඒකම මෙන්න මේ වගේ බේබි ෂර්ට් එකයි මේ වගේ පෑන්ට් එකයි කිට් එක මේකක් 300ක් වුණේ මතක විදිහට. මම ගත්තේ මම මතක නැහැ කොහෙන් ගත්තද කියලා. මේකෙන් එකයි එතකොට ඒකෙම ආයේ තියෙනවා මෙන්න මේ වගේ කිට් එකයි මෙන්න මේ විදිහට තියෙන කිට් එකකුයි මෙතන එකේ පෑන්ට් එක මේ අරගත්තා මම. මොකද මේ ගොඩ ගන්න බයයි මේවර බබාට ස්ලිප් වෙයිද ඇන්ටගෙන ඉදීද කියන එක දන්නේ නැති නිසා මේකෙන් දැනට මේ විදිහට අරගත්තා මම. ඕනි වුණොත් අපිට ආයෙ ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ තියෙනවා මම කලින් වීඩියෝ එකේ වලට කිව්වනේ අර මේ ස්ලීපින් බෑග් එක ඒක අල්මාරිය උඩින් දාලා තිබ්බ එක නේ. ඉතින් ඒ නිසා එකම ඩෝල්ට පෙන්වන්න බැරි ගියා. මේකේ ඉන්නේ ස්ලීපින් බෑග් එක. මම කෙලියට ගන්න නෑ ඩස්ට් එක වදින හින්දා. මේක මම ගත්තේ තිලකවර්ධන බේබි කෙයා එකෙන්. ලස්සනයි කර කා එකක් තියෙන. ඉතින් බෝයි කෙනෙක්ට ගැලපෙන විදිහට තමයි මම ගත්තේ. මේක වුණා 2995ක්. මේක නම් කොහොමද ප්‍රයිස් මේ වගේ තමයි. මීට වඩා වැඩි මිසක් අඩුවට මට හම්බුනේම නෑ. කියන්නේ මේ වගේ ක්වොලිටි එකක්. ඉතින් ඒක නිසා මේක ලස්සන නිසා මම අරගත්තා. ඉතින් ඔන්නෝක තමයි අපි චූටි පැටියව ඉපදුනාට පස්සේ ගෙදර එක්කලා එනකොට දාගෙන ඉන්නේ මෙන්න මේකේ. මේ ෂෝට් එකේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ බ්ලැන්කට් එකක්. ඉතින් මේකත් මම ගත්ත එකක් නෙමෙයි ඇත්තටම මේ අම්මත් එක්ක ගියේ එයා දැකලා යට ආස හිතලා අරගත්ත එකක්. මේක උනා 2695ක්. ඉතින් මේක ගත්තේ නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකෙන් නිට්ටඹු එකෙන්. එතකොට මේක අර බබාව අපි ඇඳේ එහෙම තියෙනකොට ඒක දාලා එල්ලලා තියන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේක තියෙන හරිම ලස්සනයි. ඉතින් මේකෙත් එයාලගේ අර ස්ටොක් එක දාපු ගමන්ම ක්ලියර් වුණාලු. මේකේ දෙකක් තුනයි තිබ්බේ මේ පොල්වල ගන්න. ඉතින් මේක නම් ඇත්තටම හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් සනීපයි කම්ෆර්ටබල් මැටීරියල් එකක්. ඉතින් මේකත් අරගත්තා මම නෙමෙයි අම්මා තමයි අරන් දුන්නේ. ඉතින් එකක් තියෙනවා ඒ එකම මෙන්න මේ සෙට් එක. මේක නම් ඔය කියන්නේ මම දැක්ක වෙනුවට ගත්ත එකක්. මේක අර මේ තරම් ක්වොලිටි එකක් නෙමෙයි. මේක මට ඕනේ උනේ අර ඇඳේ බාව තියෙනකොට මේ මම කලින් පෙන්නලා තියෙනවා මම කොච්චීට් එකක් අරගත්තා කියලා. අර මිට්‍රස් එක වගේ පංච එක තියෙන එක. ඉතින් ඒක කොට් එකට දාන නිසා මට තව එකක් ඕන වුණා ඇඳේ තියන්න ඕනි වුණොත් කියලා බැරි වෙලා හරි. ඉතින් ඒක නිසා මේක මම ගත්තා. මේකේ තියෙන සෙට් එකක්. ඉතින් ඒක ඇත්තටම මේකේ ගාණ කිව්වට වල විශ්වාස කරන්න එකක් නෑ. මම නිට්ටම්බි ෂොප් එකකින් ගත්තේ. මේකේ තියෙනවා මෙන්න මේ වගේ චූටි පිලෝස් දෙකක් තියෙනවා. හැබැයි මේවා කවර ගලවන්න බෑ. මෙහෙමම තමයි තියෙන්නේ. මම දන්නේ මේක කවර කියන්නේ මේව ගලවලා ප්‍රවේශ කරන්න බෑ. මෙහෙම තමයි තියෙන්නේ. මේ වගේ පිලෝස් දෙකයි
මෙන්න මේ වගේ රෝල පිලෝස් දෙකයි මම අර කලින් රෝල පිලෝස් දෙක ගත්තට පස්සේ තමයි මේක ආය අරගත්තේ. ඒක ඉතින් මම මේක තිබ්බට හරියන්නේ මට අර එකක් ඕනේ. කොහොමත් අර එක විදිහට සෙටප් එක හදලා තියෙන නිසා. ඉතින් මේ රෝල පිලෝස් දෙකයි මේක මම හිතන විදිහට අර බබාගේ ඔළුව තියන්න වෙන්න ඕනේ. මේ වගේ පිලෝ එකයි. එතකොට පිලෝස් ඔක්කොම පහකුයි. මෙන්න මේ වගේ මේ ස්ලීපින් බෑග් එකක්. මේක අරක තරම් ක්වොලිටි නෑ. ඒ වුණාට ඉතින් අපිට හදිස්සියට මේ ක්ලිනික් එකට හරි හොස්පිටල් යද්දී හරි වගේ අරන් යන්න පුළුවන්. ඒකට දාගෙනත් මේක අර එකම අවුල තමයි මම මේව රිමූව් කරලා වොෂ් කරගන්න බැරි එක. මේ හැබැයි මේකත් හරිම අර චාම් ලුක් එකක් තියෙන ලස්සනයි. ඉතින් මේක තියෙනවා එතකොට මේ සෙට් එකේ. එතකොට එතන කෑලි 10යි අන්තිමට තියෙනවා මේ බබාවර තියෙන ෂීට් එක. ඒකේ තරම් චාම් ලස්සනක් තිබ්බම මම ගත නැත්නම් මම ගන්න කීයටවත්. ඉතින් මේකත් එක්කලා ඔක්කොම කෑලි 7යි. ඔයාලා හිතන්නේ මේක කීයක් කියලාද? මටත් හිතා ගන්න බැරි වුණා මේකේ ප්‍රයිස් එක දැක්ක. මම ඒකයි අර ගත්තේ මොකටම හරි ඕනේ වෙයිනේ කියලා. මොකද මේ නැතර මේ වගේ මේවා ඇත්තට ක්වොලිටි නෑ. ඒ වුණාට අර මේක ඉතින් අයින් කරන්න බෑනේ මට. මේ සෙට් එකත් එක්කලා දෙන්නකොට ඉතින් ඒක නිසා මේක ගත්තා. මේක උනේ රුපියල් මේ සෙට් එකම 1590යි. හිතන්න පුළුවන් වලට මේ වගේ ප්‍රයිස් එකකට මේ වගේ දෙයක් හම්බෙයි කියලා මට අනේ මම දැක්කේ එතන විතරයි මේ ප්‍රයිස් එකට තියෙනවා. මේක ගත්ත ෂොප් එක කිව්වොත් මිට්ටඹුවේ උපාලි සීල් සෙන්ටර් එකෙන් මම ඒකට අර බෙඩ් ෂීට් ගන්න ගියා. බෙඩ් ෂීට් මට හම්බුන්නේ නැහැ. බලනකොට මේක දැකලා මේක අරගෙන ආවා. ඉතින් මේ ප්‍රයිස් එකට ඇත්තටම ඒක වටිනවා කියලා මට හිතෙනවා. ඒකම අවුල මේක වොෂ් කරගන්න බැරි එක තමයි. ඉතින් හැරුණාම මේකේ තියෙන ප්‍රශ්නයක් නෑ. නැත්නම් අර ක්වොලිටි එක පොඩ්ඩක් අඩුයි. ඒක ඉතින් අපිට හිරුම් ගන්න ඕනේ. මොකද මේ වගේ ප්‍රයිස් එකකට නැත්තම් දෙන්න බෑනේ. මේ වගේ එකක් කීයටවත්. ඉතින් ඒක නිසා මේකත් ගත්තා. ඉතින් අන්තිමටම තියෙනවා මෙන්න මේ කූඩේ. මම කලින් වීඩියෝ එකේ වලට කිව්වා මම බේබි කූඩයක් ගන්න ඕනි කියලා. ඉතින් මේක තමයි මම අරගත්තේ. මොකද මම කැමති නෑ අතටම අනිත් අය අර ඔක්කොම කරන දේ කරන්න. ඉතින් ඒක නිසා වෙනස් විදිහක එකක් ඕන වෙච්ච නිසා මම මේක පර්චේස් කරා. මේක නිහල් ෆැෂන් එකෙන් ගත්තේ. 1790ක් වගේ තමයි උනේ. ඉතින් මේක හරිම කියුට්. අනිත් ඒවට වැඩි අර අනිත් තියෙන බේබි කුඩ ඇත්තට මට සෙට් උනේ නෑ. ඉතින් මේක ගත්තා. ඒ නිසා මම මේකේ කලර් එකත් අර නිකන් ඇෂ් වගේ කලර් එකක් බ්ලූම කියන්නත් නෑ. ඉතින් ඒක නිසා ඔයාලට පේනවා ඉතින් මේක අර ක්වොලිටි එකෙන් උනත් පොඩ්ඩක් හොඳ එකක්. ඉතින් ඒක නිසා මේක ගත්තා. දැනට මම එකට බබාගේ ජෙලට් අඳින නැපිස් ගවුම් මේ වගේ දේවල් ටික දාලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි මම ඒකත් හොයා හිටියේ. ඉතින් මොන ඔය විදිහට තමයි අපේ බබාගේ බඩවලට අලුතෙන් වෙච්ච දේවල්. ඉතින් මේ විදිහට මම තව ඉස්සරහට ඉතින් මේක දැන් ගෑනිල්ලේ ඉවරයක් නැහැනේ. කොහොම කරත් මේ එළියට වැසුන් මොනවාම හරි ගෑනෙනවා. ඉතින් මම ඒ ගන්න දේවල් මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතේට දිගටම vlogs ගේන්න අමාරුයි. මොකද දැන් dates ළඟයි. එතකොට තියෙන අමාරු කනුත් වැඩි ටිකක්. දැන් මට කොහොමද අර සෙම හැදලා හන්දා කොහොමත් අමාරුයි. ඉතින් ඒක නිසා පුළුවන් වෙලාවට vlogs අරන් එන්නම්. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ ඔයාලට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.